අහුගේ වීඩුවෙන් අපි ඉගෙන ගත්තා කැලේ රජාවන සිංහයා අපිට උගන්වන ජීවිතේ ලොකුම පාඩම් ගැන. ඒ වගේම කැලේ තවත් භයානක දඩයක්කාරයෙක් ඉන්නවා. එයා බලය පෙන්වන්නේ නැහැ. එයා කෑ ගහන්නේ නැහැ. එයා නිශ්ශබ්දයි. හැබැයි නිවැරදි මොහොත ආවම එකම එක පියවරකින් Tamanගේ ලක්කේ ජය ගන්නවා. ඒ තමයි කොටියා. අද අපි බලමු කොටියාගේ ජීවිතෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් බලවත්ම ජීවිත පාඩම් මොනවද කියලා. ලුකු ගන කැලෑවක් අස්සට ගියොත් එහෙම වාඩත් කොටියෙක් දකින්න පුළුවන්. හැබැයි වාඩු කොටිය වැහෙන්නේ නැහැ. මොකද කොටිය කෑ ගහන්නේ නැහැ. Taman කොහෙද ඉන්නේ කියලා ලෝකයට කියන්න යන්නේ නැහැ. ඒ තමයි කොටියගේ පළවෙනි ශක්තිය. නිහඬකම්. අද සමාජයේ බලන්න මිනිස්සු වැඩ කරනවට වඩා වැඩ කරනවා කියලා පෙන්වන්න කැමති. උදාහරණයක් විදිහට ව්‍යාපාරයක් පටන් ගන්න කලින්ම Facebook එකේ දානවා. ඩිම් එකට දවස් දෙකක් ගිහින් හැමෝටම පේන්න දානවා. ලොකු ඉලක්කයක් තියෙනවා කියලා හැමෝටම කියනවා. හැබැයි ප්‍රතිඵලයක් එන්න කලින්ම ඒ මිනිස්සු අසාර්ථක වෙනවා. කොටි අපිට කියන්නේ වෙනස් දෙයක්. ඔබේ සිහිනවලට හරක් දෙන්න යන්න එපා. ප්‍රතිඵලයට තමයි කතා කරන්න ඉඩ දෙන්න ඕන. කොටිය දඩයම් කරන හැටි බලන්න. එයා දුවන්නේ නැහැ. පළමුව බලාගෙන ඉන්නවා. ඉවසනවා. ගණනය කරනවා. හරිම වෙලා වෙනකල් නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එකම එක ප්‍රහාරයක් දියත් කරනවා. ජීවිතේත් හරියට ඒ වගේ. සමහරු හැම අවස්ථාවකටම පනිනවා. ඕනෑම වැඩකට ඔව් කියනවා. ඒ නිසා ශක්තියත් කාලයත් දෙකම නැති කරගන්නවා. නමුත් සාර්ථක මිනිස්සු දන්නවා හැම අවස්ථාවක්ම Tamanට අයිති නැහැ කියලා. තෝරගන්න ඕන හොඳම අවස්ථාව කියලා. ඒ අවස්ථාව ආවහම මුළු ශක්තියෙන්ම ක්‍රියා කරන්න ඕනි. කොටියගේ තවත් ලස්සන පුරුද්දක් තියෙනවා. ඒ තමයි එයාගේ ඇස්. එයා හැම වෙලේම එක ඉලක්කයක් දිහා බලාගෙන ඉන්නවා. දඩේම පේනකොට අනිත් සතු දිහා බලන්නේ නැහැ. අවධානය බිඳගන්නේ නැහැ. අද අපේ ජීවිතයේ ප්‍රශ්නයත් එක්කමයි. අපි වැඩ කරනවා. ඒ අතරේ නොටිෆිකේෂන් එකක් ආවත් Facebook, TikTok, Instagram වගේ නොටිෆිකේෂන් තව මැසේජ් එකක් ආවත් Tamanගේ අවධානය බිඳ ගන්නවා. අන්තිමේදී Tamanගේ වැඩේ ඉවර වෙන්නේ නැහැ. කොටියා දෙන උපදේශය තමයි අවධානය බිඳෙන තැන සාර්ථකත්වය බිඳෙනවා කියන එක. කොටියා තනියම ගමන් කරන සතෙක්. ඒ කියන්නේ එයාට තනියම ඉන්න බය නැහැ. අද ගොඩක් මිනිස්සු තනියම ඉන්න බයයි. ඒ නිසා වැරදි යාළුවෝ තියාගන්නවා. වැරදි තැන්වල කාලය නාස්ති කරනවා. ඒ වුණත් ඔයාගේ ජීවිතය වෙනස් කරන ලොකුම තීරණ සමහරක් වෙලාවට ඔයා තනියම ගන්න ඕන තීරණ. තනියම වැඩ කරන කාලය තමයි ඔයාගේ අනාගතය හදන කාලය. මතක තියාගන්න. කොටියාගේ ශක්තිය එයාගේ ගෙරවීම නෙමෙයි. එයාගේ ශක්තිය ඉවසීම, අවධානය, නිවැරදි සැලසුම් සහ නිවැරදි මොහොතේ ක්‍රියා කිරීම. ඔයත් කොටියා වගේ ජීවත් වෙන්න පටන් ගත්තොත් හැමෝටම ඔයාගේ සැලසුම් කියන්න ඕන වෙන්නේ නැහැ. ඔයාගේ සාර්ථකත්වයම ඔයා වෙනුවෙන් කතා කරයි. ඒ නිසා නිහඬව ඉගෙන ගන්න, නිහඬව මහන්සි වෙන්න, නිහඬව දියුණු වෙන්න දවසක් එයි. ඔයාව නොසලකා හැරපු මිනිස්සුන්ම ඔයාගේ සාර්ථකත්වය ගැන කතා කරන. ඒ තමයි කොටි අපිට උගන්වන ලොකුම ජීවිත පාඩම්. නැවත හමු වෙමු. Good luck.